Hi everyone, welcome back to my channel. Today is a very special day because it's my birthday. To celebrate that, we are going to the world's tallest building, the iconic Burj Khalifa. ලෝකයේ උසම බිල්ඩින් එකේ 148 වෙනි ෆ්ලෝර් එකේ මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කළා කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? අද amazing experience එක ඔයාලත් එක්ක share කරන්න තමයි මේ vlog එක. තව ටික වෙලාවකින් මේක උඩට යනවා කියලා හිතද්දි මාරම excited. Now I am in the inside the Dubai Mall. ඩුබයි මෝල් එක ඇතුළට ගිහිලා තමයි බර්ජ් ඛලීෆා එකට යන්නේ. අපි මැප් එකේ සර්ච් කරා කොහොමද යන්න ඕනේ කියන එක අනිදී තමයි අපිට පොඩි බඩගින්නක් තිබුණා ඒ වෙලාවේ. ඉතින් අපි රෙස්ටොරන්ට් එකක් සර්ච් කරා මොනවා හරි කන්න ඕනේ කියලා හිතලා ගොඩක් වෙලාවක් තිබුණේ නැහැ අපිට යන්න. පැයක් වගේ තමයි අපිට තිබුණේ ඇතුළට යන්න. හෝල් එකේ ඩයිනින් වලට ලොකු queue එකක් තියෙන නිසා අපි මේක ටේක් කරේ අරගත්තා. දැන් අපි යන්න හදන්නේ ටිකට් කවුන්ටර් එකට. අපි ඔන්ලයින් ටිකට්ස් බුක් කරලා තිබුණේ. ඉතින් ඒක නිසා අපිට ගිහලා ඉන්ෆෝම් කරන්න තමයි තියෙන්නේ. මෙතන ටිකට්ස් එක එක ප්‍රයිසස් වලට තියෙනවා. ඉතින් අපි ගත්තේ 148 ෆ්ලෝ එක. ඒක ගෝල්ඩ් ටිකට් එක තමයි අපි ගත්තේ. ඉතින් 124 ෆ්ලෝ එකටත් ඔයාලට යන්න පුළුවන්. ඒක ඇත්තටම ප්‍රයිස් එකකින් අඩුයි අනිත් එකට වඩා. ඉතින් අපි ගෝල්ඩ් පාස් එකක් ගත්ත නිසා එයාලා ස්ටිකර් එකක් දුන්නා. ඒක එයාලට අයිඩෙන්ටිෆයි කරගන්න ඕන නිසා. අපි යනකොට මෙතන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා බර්ජ් ඛලීෆා එක ගැන. ඔන්න ෆයිනලි අපි අතුරට යනවා. බර්ජ් ඛලීෆා එක ලස්සනට පේන ස්පොට් එකක් මෙතන තියෙනවා. එයාලා ඒක zoom කරලා බලන්න හදලා තිනවා. ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන් මෙතන බර්ජ් ඛලීෆා එකේ. මේක ළඟට එන හැම සැරේම පුදුම හිතෙනවා. පහළ ඉඳලා උඩ බලද්දි බිල්ඩින් එකේ කෙළවර පේන්නේ නැති තරම් උසයි. මේක ඇතුළට යන එකත් වෙනම එක්සයිට්මන්ට් එකක්. මම ඔයාලට කලින් කිව්වා වගේ අද අපි යන්නේ ඔබ්සර්වේෂන් ඩෙස්ක් එකට විතරක් නෙවෙයි. අද අපි යන්නේ 148 ෆ්ලෝර් ස්කයි එක්ස්පීරියන්ස් එකට. ඉතින් අද දවස කොහොමද ගෙවුනේ කියලා බලන්න අපිත් එක්ක අන්තිම වෙනකන් ඉන්න. දැන් අපි මේ ඉන්නේ ලිෆ්ට් එක තියෙන ඒරියා එකේ. මෙතන 124 යන අයත් ඉන්නවා. ඒ වගේම 148 යන අයත් ඉන්නවා. දැන් අපි ඇතුළට යනවා. මම අහලා තිනවා මේක ලෝකේ තියෙන ෆාස්ට්ම ලිෆ්ට් එකක් කියලා. ඉතින් මුලින්ම අපි යන්නේ 124 වෙනි ෆ්ලෝර් එකට. පොඩ්ඩක් කන් දෙකක් බ්ලොක් වෙනවා මේ වෙලාවේදී. හැබැයි මෙච්චර උසකට යනවා කියලා පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. හරිම ඉක්මනට මේක යනවා. ඒ වගේම ලිෆ්ට් එක යන වෙලාවේදී මේක ඇතුළ හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති. දැන් අපි 124 ෆ්ලෝර් එකට ඇවිල්ලා තියෙන්නේ. මෙතනදී අපි ලිෆ්ට් එකකින් එළියට ඇවිල්ලා තව ලිෆ්ට් එකක් අරගන්න ඕනේ 148 එකට යන්න. We'll just take one more elevator to go up. ගොඩක් වෙලාවට 124 එක හරිම crowded.
හැබැයි 148 එකට එච්චරම නැහැ. දැන් සමයක නිසා කොහොමත් බර්ජ් ඛලීෆා එක බලන්න ඉන්න කට්ටිය අඩුයි. ඉතින් අපිට රෂ් එකක් නැතුව යන්න පුළුවන්. 54. You'll be going to 154, so they will all get down at 148 and you will wait for 154. Yeah. Thank you. මේ ලිෆ්ට් එක හරිම ෆාස්ට්. තප්පර ගානකින් ඔන්න 148 වෙනි ෆ්ලෝ එකට යනවා. වව් මේ view එක නම් ඇත්තටම breath taking. මුළු ඩුබයි සිටි එකම මෙතන ඉඳන් පේනවා. ඩෙසර්ට් එක, සී එක, ලස්සන බිල්ඩින්ග්ස් හැමදේම පුංචි මොඩල් සිටි එකක් වගේ. ෆොටෝස් වීඩියෝස් වලින් මේ ලස්සන සම්පූර්ණයෙන්ම පේන්නේ නැහැ කොහොමද. මේක තමන්ම ඇවිත් බලන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. ජීවිතේ එකපාරක් හරි ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනි කියලා මටත් හිතුණා. ඉතින් ඒක ස්පෙෂලි මගේ බර්ත්ඩේ එක දවසේ වුණ එක මට මාර්ම හැපි. මේ අවුරුද්දේ මට ලැබුණු හොඳම gift එක මේ එක්ස්පීරියන්ස් එක කියලා කියන්න පුළුවන්. ජීවිතේ තවත් ලස්සනම මතකයක් අද එකතු වුණා මගේ මතක පොතට. So hot. දැන් අපි රිසෙප්ෂන් ඒරියා එකට තමයි යන්නේ. මෙතන ඇට්මොස්ෆියර් එක හරිම ලක්ෂරි and calm. ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ලස්සනම view එකක් තියෙන ටේබල් එකක් අපිට හම්බ වුණා. දැන් වෙලාව හවස 5ට වගේ. ඒ තාම රස්නේ මොකද සමයක නිසා තාම හරියට ඉර බහින්න පටන් අරගෙන නැහැ. ඉතින් අපි ඇහුවාම යාලා කිව්වේ ඉර බහින්නේ මෙහි 7ට වගේ තමයි කියලාද. ඉතින් අපි ඒ වෙනකන් ඉන්න ඩිසයිඩ් කරා මොකද ඒ වෙලාවට තමයි හරිම ලස්සනට මෙතන පහළ පේන්නේ. අපි ගත්ත පැකේජ් එකට රිෆ්‍රෙශ්මන්ට්ස් ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් මම ලැටේ එකක් ගත්තා. අද මට හරිම සතුටු දවසක්. මොකද ලෝකේ තියෙන උසම බිල්ඩින් එකේදී බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ලැබිච්ච එක ඇත්තටම මට මාරම දෙයක්. ඉතින් මම ග්‍රේට්ෆුල් වෙනවා මට ලැබිලා තියෙන හැම දෙයකටම. දැන් ඊර බැහැගෙන යන වෙලාව. උඩ ඉඳන් බලද්දි ඩුබයි සිටි එක ගෝල්ඩන් පාටට හැරෙන හැටි හරිම ලස්සනයි. මේ view එක නම් ජීවිතේටම මතක වෙන එකක් නැහැ මට. මේ සොයිකේ බිග් ෂොප් එකකුත් තියෙනවා. ඔයාලා ආස්කේවල් මෙතනින් ගන්න පුළුවන්. කාඩා ඉවරනේ. අනියලා අයත් ඉතින් අපිට ගොඩක් වෙලාව තිබුණ නිසා ඉර බහිනකම් මම එහෙට මෙහෙට ඇවිද හිටියා. ලස්සන ෆොටෝස් වීඩියෝස් අරගන්න ගමන්. එයාලා අපිට ඉන්ෆෝම් කරා අපිට 124 ෆ්ලෝ එකක් ඕන නම් බලන්න පුළුවන්. හැබැයි 7:30 වලට කලින් එතනට යන්න කියලා. සාමාන්‍යයෙන් බර්ජ් ඛලීෆා එක 8:30 වලට ක්ලෝස් කරනවා. ඊට කලින් අපි හැමදේම බලලා ඉවර කරන්න ඕනේ. ඒගොල්ලෝ කිව්වේ 8 වගේ වෙනකොට ඔයාලා පහළට යන්න ලෑස්ති වෙන්න කියලා. බලන්න මේ view එක හරිම ලස්සනයි නේද? golden color එකක් ඇවිල්ලා තියෙන්නේ දැන්. මම Instagram එකේ දැකලා තියෙනවා මෙතන අරගෙන තියෙන ලස්සන වීඩියෝස්. ඉතින් ඒ දේ හැබැයින් දකින්නකොට මට මාරම සතුටුයි. අපි 124 ෆ්ලෝ එකටත් ආවා. බට් මෙතන නම් පොඩ්ඩක් crowded. ඉතින් ගොඩක් සද්දේ වැඩි මෙතන.
මෙතනත් ඒකුළු හරිම ලස්සනට ඇරේන්ජ් කරලා තියෙනවා ෆොටෝස් ගන්න ප්ලේසස් ඒ දේවල් ඔයාලට ඕන නම් පේ කරලා ෆොටෝස් අරගන්න පුළුවන්. ඒ වගේම මේ ෆ්ලෝ එකේ gift shop එකක් තියෙනවා. ඉතින් කැමති දෙයක් තියෙනවා නම් අරගන්න පුළුවන්. ඉතින් මේ තමයි මගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක බර්ජ් ඛලීෆා 148 ෆ්ලෝ එකේ. vlog එක ඔයාලා එන්ජොයි කරා නම් like එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ travel adventure එකකින් අපි ආයෙත් හම්බ වෙමු. Thanks for watching.